අද අපි කරන්න යන්නේ ප්‍රකාශ බංකුව ආධාර කරගෙන උත්තල කාච සහ අවතල කාච වල කිරණවල කිරණ සටහන් වල සම්බන්ධතාවයන් පෙන්වා දෙන්න අපිට වැඩි අද අවශ්‍ය වෙනවා මේකට ප්‍රකාශ බංකුව. මේකේ ප්‍රකාශ බංකුව. ඒතකොට ඒකේ ප්‍රකාශ බංකුව වෙනම තියෙනවා පරිමාණයක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා මේ වගේ ආලෝකය ප්‍රභවයක්. මේ ලයිට් සෝස් එකක්. තව අපිට ඕන වෙනවා තිරයට පාවිච්චි කරගන්න මෙන්න මේ වගේ තිරයක්. මේ තිරය අපිට පුළුවන් ඒකේ ප්‍රතිබිම්බේ විශාලණය හොයාගන්න පුළුවන් මේක පාවිච්චි කරලා මේක පරිමාණගත කරලා තියෙනවා අදාළ විදිහට සිරස් සහ තිරස්. අපිට තව ඕනි ප්‍රධාන වශයෙන් ඔබ්ජෙක්ට් එකක් පාවිච්චි කරන මේ වස්තුව. ඔබ්ජෙක්ට් ස්ක්‍රීන් කියලා කියනවා. වස්තුව. තව අපිට මේකෙන් ලබා දීලා තියෙන ප්‍රකාශ බංගුවත් එක්ක මේ වගේ කාච. අපි දැන් අද මේකේ සම්බන්ධතාවය පාවිච්චි කරන්න යන්නේ උත්තල සහ අවතලනේ. මේ පේනවාදී උත්තල කාචය තියෙනවා මේ වගේ. වක්‍රතාවය වැඩි ඒවා තියෙනවා, වක්‍රතාවය අඩු ඒවා තියෙනවා. ඒ වගේ නාභිදුර සරංකල් තියෙනවා මෙන්න මේක තියෙනවා. සෙන්ටිමීටර් 150 200 100 ආදී වශයෙන් තියෙනවා. ඒකට මෙතන තව අවතල කාචිකුත් තියෙනවා. අවතල කාචය තමයි මෙතන මේ තියෙන්නේ. මේ විදිහට උත්තල කාච කීපයක් තියෙනවා. උත්තල කාච හතරක් තියෙනවා අපි ගාව. අවතල කාචයක් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ කොටස් තියෙනවා. මේ වලින් අපිට පුළුවන් මේ ආධාර ප්‍රකාශ බංගුව මත මේවා රැඳවන්න පුළුවන් තියෙන ආධාරක තමයි මේ තියෙන්නේ. අපි ප්‍රථමයෙන්ම කරන්නේ අවශ්‍ය ආලෝක ප්‍රභේද සහ මේ උපකරණ ටික මෙන්න මේක සම්බන්ධ කර ගැනීම තමයි කරන්න යන්නේ. අපි ඉස්සෙල්ලාම මේකේ අපි කරන්න යන්නේ ආලෝක අපේ ගන්න ඕනි උපකරණ. නැත්නම් ලයිට් සෝස් එක. මෙන්න මේ විදිහට සකස් කරන්න ඕනි. ප්‍රථම හඳේගුවා. අපි ඊට පස්සේ මේ ඔබ්ජෙක්ට් ස්ක්‍රීන් එක වස්තුව විදිහට දින කොටස මෙන්න මේක අපි මේ ආලෝකයෙන් ලයිට් එක ඉස්සරහින් සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට සම්බන්ධ කරනවා. ඊට පස්සේ අපි කරන්න යන්නේ අපිට ගන්න අපි හිතමු අපි සාමාන්‍ය පාවිච්චි කරනවා කියලා මේ උත්තල කාචයක්. මේ උත්තල කාචය අපි හිතමු නාභිදුර සෙන්ටිමීටර් 200. මිලිමීටර් 200. අපි කියන්නේ සෙන්ටිමීටර් 20ක්. ඒක අපි රඳවනවා මේ ප්‍රකාශ බංකුව මත. ඒක ප්‍රකාශ බංකුව මත රඳවන්න යනවා. ඒක රඳවනකොට මෙන්න මේ වගේ විදිහටම මේ සෙන්ටිමීටර් 20ක්. එතකොට දැන් අපි මේ වගේ යනකම රඳවනවා. රඳවනවා ඒක රඳවනවා. ඊට පස්සේ මම මේක ආලෝකයේ සපයලා ආලෝකයේ සපයන්න ඕනේ අවශ්‍ය සම්පරිදි. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ අපි තිරය පාවිච්චි කරලා තිරය මේ වගේ අත්දැකීම් අපි රඳවනවා. තිරය රඳවලා අපිට ඕනි මේකේ ප්‍රතිබිම්බ වස්තුත් එක්ක උත්තල කාචයේ ඉදිරියෙන් තියෙන වස්තු සමග ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න. දැන් අපි කරන්නේ මේකේ තියෙන ලැම්ප් එක නැත්නම් මේ ලයිට් සෝස් එක මේ වගේ අපි මෙහෙම සම්බන්ධ කරලා අපි මොකද කරන්නේ දැන් මේකේ තියෙන වස්තු දුර සහ ප්‍රතිබිම්බ දුර වෙනස් කරනවා. වස්තු දුර සමගාමීව ප්‍රතිබිම්බ දුර නිරීක්ෂණය කරන්න අපි යන්නේ. දැන් අපි බලමු දැන් අපි වස්තු දුර වෙනස් කරනවා මේ විදිහට. වස්තු දුර වෙනස් කරනවා. ඒකට අපි දැන් මෙයාගේ නාභිදුර කරන් තියෙන සෙන්ටිමීටර් 20යි. අපි දැන් ඒක අපි කරන්න යන්නේ මෙහෙම නාභිදුර මෙහෙම රඳවනවා. රඳවලා ඉවරලා අපි ඒක නිරීක්ෂණය කරන්න යන්නේ මෙයාගේ කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් මෙතන ගන්න. මෙතන වස්තු දුර මෙතන කරන් තියෙන්නේ 20ක් කියලා. දැන් මෙතන මෙයා 20යි ඉඳන් මෙයා තියෙන 2යි මත තියෙනවා. 2යි මත මොකද? දැන් මෙතන බලන්න ප්‍රතිබිම්බය බලන්න හොඳට. වස්තුවත් එක්ක ප්‍රතිබිම්බය බලන්න වෙනස් වෙන හැටි. 2යි මත තිබ්බට පස්සේ දැන් මොකද වෙන්නේ බලන්න. මම හිමින් වස්තු දුර වෙනස් කර යනවා. වස්තු දුර වෙනස් කරනකොට බලන්න මේ තිරයේ යාගේ ප්‍රතිබිම්බය කොහොමද විචලනය වෙන්නේ. මේ වගේ අවස්ථාවක දැන් මෙයාගේ 20 නම් මෙයා ඇතිලා තියෙන්නේ තවත් 20 දුරයි. මෙයාගේ 20 නම් මෙයා 40යි. මේ 40 කියන්නේ 2යි මත. ප්‍රතිබිම්බය දෙන්නේ 2යි මත වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. දැන් මම හිමින් මේ දුර වෙනස් කිරීමක් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙයා වෙනස් වෙලා තියෙනවා. දැන් මම හිමින් මේක මේ දුර අඩු කරනවා. ඒ කියන්නේ වස්තු කාචය සහ වස්තුව අතර දුර f සහ 2f අතර ගේනවා. ඔයාලට පේනවා ඇති එතකොට මොකද්ද වෙන්නේ? ඒටි මෙයාගේ ප්‍රතිබිම්බයේ ලක්ෂණය බලන්න. අර වගේම යටිකුරු ප්‍රතිබිම්බයක් ඉදීමත් ඇති වෙනවා. හැබැයි වස්තුවේ විශාලත්වයට වඩා විශාල එකක්. වස්තු විශාලත්වය විශාල එකක්. බලන්න මේ තිරේ මත ඇතිවෙන ප්‍රතිබිම්බය.
දැන් බලන්න මෙතන වස්තුව බලන්න. වස්තුවත් එක්ක ගත්තොත් වස්තුව කුඩායි. හැබැයි තිරේ මත තියෙන ප්‍රතිබිම්බයක් වෙලා තියෙනවා. ඊට අනුරූපව විශාලණය වීමක් වෙලා තියෙනවා. හරිද? උඩ ඔහොම විශාල වීමක් වෙනවා. මේ විශාල වීමක් වෙනවා. හරි? විශාල වීමක් වෙනවා. 2f ඈතින් තිබ්බොත් මොකද්ද වෙන්නේ? 2f මත මොකද වෙන්නේ? f සහ 2f මත තිබ්බොත් මොකද්ද වෙන්නේ? එතකොට දැන් මේ අවස්ථාවේ ගානට ඕක ඇති. දැන් අපි බලමු ඊට පස්සේ වස්තුව ගේනවා f මතට ගේනවා. දැන් f මතට ගෙනාවොත් මොකද්ද එන්නේ? f මත ගේනවා කියමු. අපි වස්තුව සහ කාචය අතර දුර අපි දැන් මෙයාගේ නාභිතුර සෙන්ටිමීටර් 20ක් නේ. අපි එහෙනම් කාචය සහ වස්තුව අතර පරතරය සෙන්ටිමීටර් 20ක් තියාගමු. 20න් තියාගෙන බලමු මොකද්ද වෙන්නේ කියලා. බලන්න කොහේ හරි ප්‍රතිබිම්බයක් ඇති වෙනවද කියලා. දැන් වස්තුව සහ කාචය අතර පරතරය කොච්චරද? සෙන්ටිමීටර් 20ක්. බලන්න ඕගොල්ලෝ හොඳ නිරීක්ෂණය කරන්න මේ තිරය මත යම් ප්‍රතිබිම්බයක් ඇති වෙනවද කියලා. දැන් ආයි මට කියන්න කාචය සහ වස්තුව අතර දුර කොච්චරද? සෙන්ටිමීටර් 20යි. මෙයාගේ නාභිය කොච්චරද? නාභිය සෙන්ටිමීටර් 20යි. පරතරය 20යි. දැන් මම බලන්න ඕගොල්ලෝ මම මේ බෙන්ච් එකේ ඉදිරියේ ඉඳන් මේක ගේනවා මෙහාට. බලන්න මේක ගිනවට පස්සේ යම් ප්‍රතිබිම්බයක් තිරය මත යම් නිරීක්ෂණයක් ප්‍රතිබිම්බයක් ඇති වෙනවා කියලා බලන්න. දැන් මම මේ ආධාරකය නඳගෙන එනවා නඳගෙන තිරය මත. ඔයාලට පේනවද කොහේ හරි වස්තුව මත ඇති වෙනවා. උතන නිරීක්ෂණය කරන්න. කිසියම් ස්ථානයකවත් වස්තුවේ ප්‍රතිබිම්බය නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒකට අපිට පේනවා f සහ කාචය අතර වස්තුවක් තිබ්බොත් හැදෙන ප්‍රතිබිම්බය අතෙන්නේ අනන්තයි. කියන ප්‍රතිබිම්බය අතාත්විකයි. කලින් අවස්ථාවේ හැම වෙලෙම ප්‍රතිබිම්බය මොකක්ද ඔයගලන්ට වෙන්නේ? දැන් බලන්න මේ වගේ අවස්ථාවලදී ලස්සනට පේනවා ඔයගලන්ට දැන් මේ වගේ අවස්ථා බලන්න. වස්තුව තියෙන f සහ 2f අතර තිබ්බම මොකක්ද වෙන්නේ? වස්තුවට වඩා විශාලයි යටිකුරු ප්‍රතිබිම්බයක් ඇති. ඉතින් අපිට මේකෙන් පැහැදිලි වෙනවා ප්‍රකාශ බංකුව භාවිතයෙන් අපිට මේකේ තියෙන නීති රීති මනාව විධායක කරනවා. එහෙනම් අපි හිතනවා මේක ඕගොල්ලන්ට අද දවසේ ප්‍රකාශ බංකුව කිසි පරිදි ඔළුවට ගියා කියලා. එහෙනම් අපේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. Thank you.